ආයිබෝවන් සිංහල සාහිත්‍ය කතාව දිහා බැලුවොත් ඒකේ ආරම්භය තියෙන්නේ පන්සලේ. ඉතින් අද අපි බලන්න යන්නේ ශ්‍රද්ධාව කියන එකට ජාතියක සම්පූර්ණ සාහිත්‍ය උරුමයක් නිර්මාණය කළේ කොහොමද කියන කාරණය ගැනයි. ඇත්තටම ඇදහිල්ලකට පුළුවන් ද ජාතියක කතාව ලියන්න? ඔන්න ඔය ප්‍රශ්නේ තමයි අපි මේ කතාවේදී හොයන්න යන මූලිකම දේ. මොකද මේකෙන් අපිට හිතන්න යමක් ඉතිරි කරනවා. ඒ තමයි ඇදහිල්ලයි සංස්කෘතියයි අතර තියෙන ඒ වෙන් කරන්න බැරි තරමේ ශක්තිමත් බැඳීම ගැන. හරි. එහෙනම් මෙන්න මේකයි කාරණය. මුල් කාලින ශ්‍රී ලංකාවේ සාහිත්‍යයයි බුදුදහමයි කියන්නේ එකම කාසියක දෙපැත්ත වගේ. ඒ කියන්නේ ඒ කාලේ කවියක් කිව්වත් කතාවක් කිව්වත් ඒ හැම නිර්මාණයක් ඇතුළෙන්ම දෝංකාර දුන්නේ බුදුදහමේ හරය සහ සාරධර්ම. හරි. එහෙනම් අපි මේ කතාවේ මුලින්දම පටන් ගමු නේද? අද වගේ පාසල් පද්ධතියක් එන්න කලින් සිංහල සාහිත්‍ය බිහි වුණේ ඒක හැඩගැස්සුනේ පන්සල ඇතුලේ. දැන් හිතන්න ඒ කාලේ උගතුන් ලේඛකයෝ කවියෝ මේ හැමෝම වගේ හිටියේ භික්ෂුන් වහන්සේලා. ඉතින් හරිම ස්වභාවික දෙයක් නේ. උන්වහන්සේලාගේ පෑන් තුඩින් ලියවුණු හැම අකුරකම වගේ ගැබ් දෙහා තිබුණේ Tamanගේ ශ්‍රද්ධාව සහ ධර්ම ඥානය. හොඳයි. දැන් අපි යමු වෙමු සිංහල ගද්‍ය සාහිත්‍යයේ දැවැන්ත නිර්මාණ බිහිවුණු යුගයකට. කුරුණෑගල යුගය කියන්නේ කතන්දර හරහා ජාතියක ඉතිහාසයේ එවැනිම සාරධර්ම ලේඛනගත කරපු හරිම වැදගත් කාල පරිච්ඡේදයක්. මේ යුගයේදී බිහිවුණු වැදගත්ම ප්‍රධානම ග්‍රන්ථය තමයි මේ 550 ජාතක පොත. මේක නිකම්ම කතන්දර එකතුවක් විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් ගැන කියවෙන පරම්පරාවෙන් පරම්පරාවට සාරධර්ම කියා දුන්න ජීවමාන අත්පොතක් වගේ දෙයක්. මේකේ විශාලත්වය ගැන හිතාගන්න පුරුවන්ද? බලන්න කතා 547ක්. එකිනෙකට වෙනස් ගැඹුරු අරුත් තියෙන කතා. ඇතරම 550 ජාතකයේ කියන නම හැදිලා තියෙන්නේ ඔන්න ඔය දැවැන්ත එකතුව නිසාම තමයි. හැබැයි ජාතක පොත විතරක්ම නෙවෙයි. ඒ කාලේ ශ්‍රද්ධාව මුල් කරගෙන තවත් වැදගත් පොත් ගොඩක් ලියවුණා. උදාහරණයක් විදියට ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඉතිහාසය ගැන කියවෙන සිංහල බෝධිවංශය, රුවන්වැලි සෑයේ කතාව තියෙන ථූපවංශය මේ වගේ දේවල් ලේඛනගත කරලා සාහිත්‍ය හරහා බෞද්ධ උරුමය ආරක්ෂා කරා. හරි. ගැද්‍ය කතා කර ඇති නේද? දැන් අපි යමු කවිය පැත්තට. ගම්පොළ ඊට පස්සේ විශේෂයෙන්ම කෝට්ටේ යුගවලදී සිංහල සාහිත්‍යයේ රජකම් කළේ කවිය කිව්වොත් නිවැරදි. කෝට්ටේ යුගය හඳුන්වන්නෙම සිංහල කවියේ ස්වර්ණමය යුගය කියලයි. ඒක හරියට සාහිත්‍ය උත්සවයක් වගේ කාලයක්. එකිනෙකා පරෙමින් උගතුන් අලුත් නිර්මාණ බිහි කරපු පුදුමතරම් ජීවියෙන් පිරුණු කාලයක්. මේ යුගයේ බිහි වුණු ශ්‍රේෂ්ඨතම පඬිවරයා තමන්නුම හඳුන්වගත්තේ අන්න එහෙමයි. කවුද මේ තරම් නිර්භීත පඬිවරයා? මේ බලන්නේ ප්‍රකාශය සියල්ලෝ වියතුන්ට සිළුමිනිමම්. ඒ කියන්නේ ලෝකේ ඉන්න හැම උගතෙකුටම මම තමයි හිස් මුදුනේ තියෙන මණික වගේ කියන එක. තමන්ගේ දැනුම ගැන මොන තරම්ද ආත්ම විශ්වාසය. ඔව්, ඒ තමයි මහා පඬිත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්. හැබැයි ඒ ආත්ම විශ්වාසය නිකම්ම වචන විතරක් නෙවෙයි. එතුමාගේ නිර්මාණ දිහා බැලුවම ඒක ඔප්පු වෙනවා. කාව්‍ය ශේඛරය වගේ මහා කාව්‍ය, සැලලිහිණි පරවි වගේ සංදේශ කාව්‍ය මේ ඔක්කොම ඊට සාක්ෂි. සංදේශ කාව්‍ය කියන්නේ කුරුල්ලෙක් හතේ පණිවිඩයක් යවන විදියට ලියපු ඒ කාලේ හරිම ජනප්‍රිය වුණු කවි සම්ප්‍රදායක්. හරි. හැබැයි මේ විදිහට ශතවර්ෂ ගාණක් තිස්සේ ශක්තිමත්ව පැවතුණු මේ සාහිත්‍ය සම්ප්‍රදායට බාහිර බලපෑම් වලින් ලොකු අභියෝග එල්ල වෙන්න පටන් ගන්නවා. අපි දැන් කතා කරන්න යන්නේ ඒ මහා වෙනස ගැන. මේ කාල රේඛාව දිහා බැලුවම ඒ වෙනස හරීම පැහැදිලි. බලන්න 1500 ගණන් වෙනකම්ම හැමදේම පාලනය වුණේ පිරිවෙන් අධ්‍යාපනයෙන්. ඒ කියන්නේ සාහිත්‍ය සම්පූර්ණයෙන්ම වගේ බෞද්ධයි ලියන්නෙත් භික්ෂුන් වහන්සේලා. ඊට පස්සේ 1500න් පස්සේ යටත් විදිත බලපෑමත් එක්ක මිෂනරි පාසල් එනවා. එතකොට අර පන්සලයි සාහිත්‍යයයි අතර තිබුණු ශක්තිමත් බැඳීම ටික ටික දුර්වල වෙන්න ගන්නවා. ඉතින් 1800 ගණන් වලින් පස්සේ වෙන්නේ ආගමික දේවල් වලින් පිට ලෞකික තේමා ගැනත් ලියවෙන්න පටන් ගන්න එක. ඒ කියන්නේ සිංහල සාහිත්‍යය සම්පූර්ණයෙන්ම අලුත් දිශාවකට හැරෙනවා. හරි. එතකොට මෙච්චර වෙනස්කම් වෙලත් මේ පරණ කතා, මේ පරණ පොත් අදගත් වදගත් වෙන්නේ ඇයි? ඒ උරුමය කොහොමද බේරුනේ? අපි දැන් බලමු ඒ ගැන. යටත් විජිත සමයේ ආපු අභියෝග මැද්දේ මේ සම්භාව්‍ය උරුමය නැති වෙන්න නොදී රැක ගන්න ලොකු උත්සාහයක් ගත්තා. අන්න ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි විද්‍යෝදය, විද්‍යාලංකාර පිරිවෙන් වගේ මහා අධ්‍යාපන ආයතන බිහි වෙන්නේ. ඇත්තටම අදටත් මේ උරුමය අපිට ඉතිරි වෙලා තියෙන්නේ ඒ පුනර්ජීවනීය නිසායි.
ඉතින් කෙනෙක්ට හිතෙන්න පුරුවම් මේවා නිකම්ම පරණ පොත්නේ කියලා. ඒත් ඇත්තකම නෑ. මේවා ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ඒ වටිනාකම හරිම ගැඹුරුයි. එහෙනම් අපි බලමු මේ සම්භාව්‍ය සාහිත්‍යයේ කල්පවත්නා වටිනාකම මොකක්ද කියලා. එකක් මේවා අපේ ඉතිහාසය, අපේ සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කරනවා. දෙක ඒ පොත්වල තියෙන පොහොසත් භාෂාව, සංකීර්ණ අදහස් අපේ මනස වර්ධනය කරනවා. වැඩගත්ම දේ තමයි හොඳ නරක ගැන, ජීවිතය ගැන කාලයත් එක්ක වෙනස් නොවන සදාකාලික ප්‍රඥාවක් මේවා අපිට ලබා දෙනවා. ඉතින් මේ හැමදේම එක්ක අවසාන වශයෙන් හිතන්නට ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. අපේ විතරක් නෙමෙයි ඕනෑම සංස්කෘතියක අපි දන්න පැරණිම කතා ඇතුලේ ඇත්තටම සැඟවිලා තියෙන ප්‍රඥාව මොකක්ද?